ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු එහෙත් කාලයාගේ වැලිතලාවෙන් වැසී ගිය මහා අධිරාජ්‍යක කතාවයි මේ. එය හුදෙක් පුරාවෘත්තයක් නොව. හෙළ ලියවල තිබෙන අභිමානීය ස්පන්දනයයි. ලංකාපුරය රන්වන් පැහැයින් බැබලෙන ඒ අතීත යුගයේ රාවණා යනු හුදෙක් පාලකයෙක් පමණක් නොවීය. ඔහු මහා සිවභක්තිකයෙක්, දක්ෂ වෙදතුරෙක් සහ නීතිගරුක මහා ප්‍රඥයෙක් විය. දිනක් රාවණා රජු හිමාලයේ මහා ශිව දෙවියන් උදෙසා දැඩි තපසක නිරත විය. රාවණාගේ කැපවීම කෙතරම් දෙයත් ඔහු සිය හිස් 10න් එකින් එක කපා ශිව දෙවියන්ට පූජා කිරීමට සැරසුණි. මෙය දුටු මහා ශිව දෙවියන් රාවණා ඉදිරියේ පෙනී සිටියේය. මහා රාවණ, නුඹේ මේ කැපවීමේ අරමුණ කුමක්ද? ශිව දෙවියන් ඇසීය. රාවණා ඊතා නිහතමානීව මෙසේ පැවසීය. දෙවියනි, මට අවශ්‍ය මගේ රට සහ මගේ ජනතාව ලොව බලවත්ම සහ බුද්ධිමත්ම ජාතිය බවට පත් කිරීමටයි. මගේ මේ හිස් 10 සංකේතවත් කරන්නේ මා සතු වේද 4 සහ ශාස්ත්‍ර 6යි. එම දැනුම මගේ රටේ යහපත උදෙසා යෙදවීමට මට ශක්තිය දෙන්න. රාවණාගේ බුද්ධියට සහ දේශ ප්‍රේමයට පැහැදුණු ශිව දෙවියන් ඔහුට අසීමිත බලයක් සහ චන්ද්‍රහාස නම් දිව්‍යමය කඩුව ප්‍රදානය කළේය. එතැන් සිට රාවණා සිය දඬුමොනර යන්ත්‍රයෙන් හෙළ දෙරණ සිසාරා ගමන් කරන විට ඔහුගේ සෙවණැල්ල පවා සතුරන්ගේ හදවත් වෙවුලවන්නට සමත්. නමුත් රාවණා රජුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය උදා වූයේ ඔහුගේ සොයුරිය වූ සුපර්ණකාට සිදු වූ අසාධාරණයත් සමගයි. අඳුරු වනාන්තරය හරහා හමාවේ මරණීය නිශ්ශබ්දතාවයකි. රාවණා රජුගේ සිතේ දැවුනේ ශෝකය නොව මහා ගින්නකි. සුපර්ණිකාගේ නාසය සහ කන් කපා දමා ඇයව නින්දිත ලෙස අවමන් කිරීමට රාම සහ ලක්ෂ්මණ යුගලය කටයුතු කර තිබෙනි. මගේ ලේ උරුමයකට කළ මේ අවමනට දඬුවම ලංකාපුරේ අධිපති වන මම තීරණය කරමි. රාවණා රජු සිය දඬුමොනරේ අහසට නැංවීය. ඔහුට අවශ්‍ය වූයේ රාමව මරා දැමීමට පමණක් නොවේ, රාමගේ ආත්මයටම රිදවීමටය. ඔහු තීරණය කළේ රාමගේ පණවැනි වූ සීතා දේවිය රැගෙන යාමටයි. රාවණා සිය මාමා වූ මාරිචලව රන් මුවෙකුගේ වේශය මවා පෑවේය. සීතාගේ සිත ඒ රන් මුවා කෙරෙහි ඇදී ගියේ දෛවයේ සරදමකට මෙනි. රාම සහ ලක්ෂ්මණ කුමරුන් ඇයගෙන් ඈත් වූ ඒ ස්වර්ණමය මොහොතේ රාවණා තපසෙක්ගේ වේශයෙන් ඇය ඉදිරියේ පෙනී සිටියේය. නමුත් ඔහු ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන ගියේ නැත. හෙළ ජනප්‍රවාදයට අනුව රාවණා රජු සීතා දේවියට අත තැබුවේ පවා නැත. ඔහු ඇය සිටි භූමියම පස පිටින් ඔසවාගෙන දඬුමොනරේ මත තබා ගත්තේය. ඒ ඔහුගේ පර ස්ත්‍රී විනය ලොවටම පෙන්වූ අවස්ථාවකි. ඔවුන් අහසින් ලංකාපුරයට පියඹා යන විට රාමගේ මිතුරු ජටායු නම් මහා පක්ෂියා ඔහුට බාධා කළේය. රාවණාගේ චන්ද්‍රහාස කඩුව අහසේදී දිදුලන්නට විය. තනි පහරකින් ජටායුගේ පියාපත් සිඳලූ රාවණා කිසිදු පැකිලීමකින් තොරව කලා වැව සහ රිටිගල පසු කරමින් හෙළ දෙරණට පිවිසියේය. ලංකාපුරයට පැමිණි පසු රාවණා ඇයව තම රජමාලිගයේ සිර කළේ නැත. ඒ වෙනුවට ඇය වෙනුවෙන්ම ඊතා මනරම් ලෙස නිර්මාණය කළ අශෝක වනයේ ඇයට වෙන් කර දුන්නේය. සීතාවනි, නුඹ මගේ සිරකාරියක් නොවේ. නුඹේ සැමියා මා ඉදිරියට පැමිණ
මා පරාජය කරනතුරු නුඹ මාගේ රාජ්‍යයේ ගෞරවනීය අමුත්තයෙකි. රාවණා රජු සෑම දිනකම ඇය බැලීමට ගියද ඔහු කිසි විටකත් ඇයට අයුතු යෝජනාවක් කළේ නැත. ඔහු බලා සිටියේ රාමගේ වීරත්වය පරීක්ෂා කිරීමටය. මේ පැහැර ගැනීම හුදෙක් රාගය නිසා සිදු වූවක් නොව. තම සොයුරියට වූ අසාධාරණය වෙනුවෙන් රාජකීය ලෙයින්ගත් උතුම් පළිගැනීමක් විය. ඉන් පසු ලොව ප්‍රථම මහා ගුවන් යුද්ධය ඇරඹිණි. රාවණා රජු සිය සහෝදරයන් සහ පුතුන් අහිමි වෙද්දී පවා අභිමානය අත්හැරියේ නැත. අවසානයේ යුද පිටියේදීම ඔහු පරාජය වූයේ රාමගේ දක්ෂතාවයට වඩා තමාගේම සහෝදරයෙකු විභීෂණගේ පාවාදීම සහ දෛවයේ සරදම නිසාය. රාවණා රජු මියගිය බව පැවසුනද හෙළ ජනප්‍රවාදයට අනුව ඔහු අදටත් මහා නිද්‍රාවක පසුවෙයි. ඔහු හුදෙක් මිත්‍යාවක් නොව වෛද්‍ය විද්‍යාව, සංගීතය, තාරකා විද්‍යාව සහ ගුවන් තාක්ෂණය හෙළයට දායාද කළ මහා යුග පුරුෂයෙකි.